Welcome back to my channel. අද වීඩියෝ එකේ මම හිතුවා මගේ වීකෙන්ඩ් එකක් ගෙවන විදිය ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් කිව්වා වීකෙන්ඩ් එකට සාමාන්‍යයෙන් ටිකක් දවල් වෙලා තමයි හැරින්නේ. අද අපි පොඩක් පරක්කු වෙලා තමයි හැරුණේ. දැන් වෙලාව මට මතක විදිහට 10ට විතර ඇති. ඉතින් හැමදාම අපි උදේට කොෆි එකක් බීලා තමයි දවස පටන් ගන්නෙ. මම අදත් කොෆි එක හදාගෙන ටිකක් රිලැක්ස් එකේ ඉඳලා අද දවසේ වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. අද සන්ඩේ නිසා අද මම මීල් ප්‍රෙප් කරන දවස. ඉතින් මම අද හිතුවා ලංකාවේ විදිහට කෑම හදනවා කියලා. මොකද මට ආස හිතුණා අලුත් මෙනු එකක් try කරලා බලන්න මේ වීක් එකේ. ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අද අපේ දවස ගෙවුනේ කොහොමද කියලා බලන්න. වීඩියෝ එකෙන් මම අද දවස්ම හදපු කෑමවල පොඩි ක්ලිප්ස් මේ වීඩියෝ එකට ඇටච් කරලා තියෙනවා. දැන් මම මේ බ්‍රෙක්ෆාස්ට් එකට සෑන්ඩ්විච් එකක් හදාගන්නවා තමයි ඔයගොල්ලන් දකින්නේ. මම හිතුවා මේ ක්ලිප්ස් ටිකත් ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ කියලා. මොකද මේ සෑන්ඩ්විච් එක නම් හරිම ලේසි සෑන්ඩ්විච් එකක්. මේ සෑන්ඩ්විච් එක හදාගන්න ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඇති. ඒත් මම හිතුවා දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මේ වීඩියෝ එක බලනවා නම් ඒගොල්ලන් ආස වෙයි කියලා බලන්න. මං ඊයේ වෝල්මාර්ට් එකට ගිය වෙලාවේ මේ මල් ටික දැකලා ආස හිතුණා. ඉතින් මං ඒ ෆ්ලවර් බන්ච් එකක් අරගෙන ඇවිල්ලා මම දැන් මේ කිචන් එක ඩෙකොරේට් කරනවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට මම හරිම ආසයි. ඉතින් ලස්සන බන්ච් එකක් දැක්කොත් මං අනිවාර්යෙන් අරගෙන එනවා.
පස්සේ ටිකක් දවල් වෙලා අපි බබල් ටී ඕඩර් කරා. සාමාන්‍යයෙන් අපි වීකෙන්ඩ් එකට අනිවාර්යයෙන්ම බබල් ටී එකක් බොනවා. එක්කෝ අපි ඒ ෂොප් එකට ගිහිල්ලා බොනවා. එහෙම නැත්නම් අනිවාර්යෙන් ගෙදරට අරගෙන ආවිල්ලා හරි බබල් ටී එකක් බොනවා. ඔයාලා මෙන්න මේ ගොන්චා කියන කඩෙන් මේ බබල් ටී බීලා නැත්තම් try කරලා බලන්න මාර්ම රසයි මේකේ. අපි ගන්න හැමදාම brown sugar 2J oolong milk tea එක try කරලා බලන්න. ඒක හරිම රසයි. අද මම හදාගන්න යන්නේ නිවිති තෙල් දාලයි නිවිතිය තෙල් දාලයි මොනවද බීට්රූට් කරි එකකුයි පෙපර් කරි එකකුයි තව කිවි ෆෘට් කරි එකකුයි. මම මේ සති හිතුවා නිතරම හදන කරීස් නැතුව වෙනම කරීස් ටිකක් හදන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි නිතරම හැදෙන්නේ පරිප්පු හැම හැදෙනවනේ. ඒ නිසා මම මේ සතියේ හිතුවා ඒ වගේ පරිප්පු චිකන් ඒ වගේ කරි එකක් හදන්න නැතුව වෙනමම කරීස් වගේක් හදන්න. ඉතින් දැන් මම ලෑස්ති කරගත්තා නිවිතිය බීට්රූට් සහ පෙපර් කරි එකට අවශ්‍ය කරන බඩු ටික. තව ඉසෝ කරි එකකුත් හදනවා. තව කිවි ෆෘට් කරි එකකුත් හදනවා. ඒ දෙකටම ඒ දෙක තාම ලෑස්ති කරගත්තේ නැහැ. මේ තුන හදලා ඉවර වෙලා තමයි ඊටු අනිත් ඉස්සෝ කරි එකයි කිවි ෆෘට් කරි එකයි හදන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් හදන්න පටන් ගමු. School absenteeism in the province reached more than 12% last year across the country, including this economy funds. මං අද හදාගත්ත කරීස් ටික තමයි දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ.
ඉතින් කරිස් ටික හදලා ඉවරනකොට ගොඩක් රෑ වුණා. අද කෑම ගොඩක් හදාගත්ත නිසා මං හිතුවා අපේ යාළුවෙකුටත් කෑම ටිකක් දෙන්න ඕනි කියලා. ඉතින් දැන් මේ අපි ලෑස්ති වෙනවා ඒ යාළුවාට කෑම එකක් ගෙනihin දෙන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ අද දවස ගෙවුනේ. එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් ආයෙ හම්බෙමු.